ආයුබෝවන්. නිවාස ඉදිකිරීම සහ නඩත්තුව ගැන උපදෙස් ග්‍රේන අපේ වීඩියෝ මාලාවේ තවත් අධීරයකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වන මාතෘකාවක් ගැන. ඒ තමයි අධික වර්ෂාවකදී අපේ නිවාසය ආරක්ෂා කරගන්න අපි කලින්ම සූදානම් වෙන්නේ කොහොමද කියන එක. මේව සමහර විට සරල දේවල් වගේ පෙනුනට වෙන්න යන ලොකු හානියක් වළක්ව ගන්න පුළුවන්. ඒක ඇත්ත. මෙතනදී වැදගත්ම වචන තමයි ක්‍රියාශීලී වීම. ඒ කියන්නේ ප්‍රශ්නයක් එනකල් බලාගෙන ඉන්නේ නැතුව කලින්ම සූදානම් වෙන්න එක. කුණාටුවක් ආවට පස්සේ අලුත් වැඩියා කරනවට වඩා කුණාටුවට ඔරොත්තු දෙන විදියට ගේ සූදානම් කරන එක තමයි නුවණක්කාරම දේ. ඒකෙන් කාලයයි සල්ලියයි දෙකම ඉතුරුයි. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි පියවරෙන්ම. ගේ ඇතුළට වතුර එන එක නවත්තන්න නම් මං හිතන්නේ මුලින්ම බලන්න ඕනේ ගේ වටේ වතුර ගලාගෙන යන විදිහ ගැන නේද? හරියටම. ඒ කියන්නේ කාණු පද්ධතිය වහලය වගේ තැන්. ඔව්. ගොඩක් අය හිතන්නේ නැත දෙයක් තමයි අවහිරවුණු කාණු කියන්නේ නිහඬ විනාශකාරකයක් කියන එක. නිහඬ විනාශකාරකෙක්. ඒ කිව්වේ? මෙහෙමයි වැහි වතුර හරියට බැහැලා යන්නේ නැති වුනාම ඒ වතුර එකතු වෙනවා. එකතු වෙලා කෙලින්ම යන්නේ අත්තිවාරම ළඟට. එකකට ඒ වතුර පොළොවට උරා ගන්නවා. අන්න ඒක තමයි. ටිකෙන් ටික ඒ තෙතමනය අත්තිවාරමට බිත්තිවලට හානි කරනවා. ඒ නිසා වැහි කාලේ පටන් ගන්න කලින් වහලේ තියෙන කාණු මිදුලේ තියෙන කාණු ඔක්කොම පිරිසිදු කරලා තියෙනවද කියලා බලන්නම ඕනේ. කොළ රොඩු කුණු මුකුත් නැති දෙන්න. ඔව් ඒක අත්‍යවශ්‍ය දෙයක්. හොඳයි. එතකොට වහලය ගැන කතා කළොත් පොඩි ඉරිතැල්ලිමක් වුණත් සමහර වෙලාවට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම. වහලේ කැඩිච්ච ඉරිතලපු උළු තියෙනවද, ෂීට්ස් වල හිල් තියෙනවද කියලා නිතරම බලන්න ඕනේ. මොකද පොඩි කාන්දුවක් වුණත් කාලයක් යද්දි සිවිලිමට, බිත්තිවලට, ගෙදර සම්පූර්ණ ව්‍යුහයටම හානි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දකින පොඩි තෙතපැල්ලම කියන්නේ ඇත්තටම ඊට වඩා ලොකු හානියක ලකුණක් වෙන්න පුළුවන්. හරියටම. Nexus Home වගේ ආයතන පවා නිතරම කියන දෙයක් තමයි නිතිපතා කරන නඩත්තුවකින් අනාගතේ වෙන ලොකු වියදම් වළක්වා ගන්න පුළුවන් කියන එක. හරි. වහලෙන් කාණු වලිනු එන වතුර අපි කළමනාකරණය කළා කියමුකෝ. ඊට පස්සේ නිවස වටේ බිම ගැනත් හිතන්න වෙනවා. සමහර ගෙවල් වල වතුර අත්තිවාරම ළඟම රැඳෙනවා. ඒක ඊටාම වැදගත් කාරණයක්. නිවස වටේ බිම අත්තිවාරමෙන් එළියට බෑවුම් වෙන විදිහට තියෙන්න ඕනේ. එතකොට වතුර ගේ ළඟ එකතු වෙන්නේ නැහැ. එහෙමයි. වතුර ගලාගෙන යනවා. නැත්තම් අර එකතු වෙන වතුර තමයි බිත්ති දිගේ උඩට එන්නේ. නිතරම වතුර පිරෙන පහත් ඉඩමක නම් ප්‍රංච් කානු, ඒ කියන්නේ ෆ්‍රෙන්ච් ඩ්‍රේන්ස්, එහෙම නැත්නම් සම්ප් පම්ප් වගේ විසඳුම් ගැන හිතන්න පුළුවන්. හොඳයි. එතකොට පිටත ජලය පාලනය කළාට පස්සේ දැන් අපි බලමු ජලය ඇතුළට එන්න පුළුවන් තැන් ගැන. දොරවල්, ජනෙල් වගේ තැන් තමයි මට මුලින්ම මතක් වෙන්නේ. ඔව්. තද සුළඟත් එක්ක වහිද්දි දොර ජනෙල් රාමු අතරින් වතුර කාන්දු වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒකට මොකද කරන්නේ? ඒකට අපිට පුළුවන් කෝක් එහෙම නැත්නම් වෙදර් ස්ට්‍රිප්ස් පාවිච්චි කරලා ඒ හිඩස් හොඳට වහලා දාන්න. මුද්‍රා තබනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අර රබපටි වගේ දේවල් වලින් හිඩස් වහන එක. ඔව්. ඒ වගේම ගරාජයේ දොරවල් වගේ ලොකු විවරයන් හරියට වැහෙනවද, එලිපත්ත හරියට සීල් වෙලාද කියලාත් බලන්න ඕනේ. ඇත්තටම Nexus Home වගේ ආයතනයකින් නිවසක් සැලසුම් කරද්දී පවා මේ වගේ පොඩි විස්තර ගැන විශේෂයෙන් හිතනවා. දැන් අපි කතා කරමු ගේ වටේ තියෙන දේවල් ගැන. ඒ කියන්නේ මිදුල, ගස් අතු වගේ දේවල් කුණාටුවකදී ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඇත්තම නිවසට කිට්ටුවෙන් තියෙන ගස්වල දුර්වල වේලිච්ච අතු තියෙනවා නම් ඒවා කපලා අයින් කරන එක හරිම වැදගත්. මොකද තද හුළඟට ඒවා කඩාගෙන වැටෙන්න පුළුවන්. ඔව්. වහලට, බිත්තිවලට, ජනෙලවලට හානි වෙන්න පුළුවන්. ගස් විතරක්ම නෙවෙයි නේද? මිදුලේ තියෙන පුටු, මේස, මල් පෝච්චි වගේ දේවල් ගැන මොකද කියන්න තියෙන්නේ? ඒකත් ගොඩක් අය අමතක කරන දෙයක්. මිදුලේ තියෙන ගෘහ භාණ්ඩ, මල් පෝච්චි වෙන ඕනෑම දෙයක් තද හුළඟට ගහගෙන ගිහින් ගේටම වදින්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒවා පියාඹන ආයුධවදී වෙන්න පුළුවන්. ඒ නිසා අයහපත් කාලගුණයක් එනවා කියලා දැනගත්තම ඒ දේවල් ආරක්ෂිත තැනක තියෙන එක, එහෙම නැත්නම් හොඳට ගැට ගහලා තියෙන එක නුවණට හුරුයි. හරි. දැන් අපි මේ හැමදේම කළා කියමුකෝ. ඒත් සමහර වෙලාවට හිතන්නේ නැති විදිහට වතුර ඇතුල් වෙන්න, විදුලිය යන්න පුළුවන්. ඒ වගේ හදිසි අවස්ථාවකට අපි කොහොමද සූදානම් වෙන්නේ? ඔව්. එහෙම වෙන්න පුළුවන්. ගෙදර පහත් ප්‍රදේශ තියරවනම් වැලි කොට්ට වගේ දේවල් පාවිච්චි කරලා වතුර එන එක නවත්තන්න නැත්නම් පාර වෙනස් කරන්න පුළුවන්. ඊටත් අමතරව හදිසි අවශ්‍යතාවකට ඕන කරන බඩු ටිකක් තාපු කට්ටලයක් ලෑස්ති කරලා තියාගන්න එක අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ටෝච්, අමතර බැටරි වගේ දේවල්?
ඔව්. ටෝච්, බැටරි, ප්‍රථමාධාර කට්ටලයක්, බොන වතුර බෝතල් කීපයක්, වේලිච්ච කෑම ටිකක් වගේ දේවල්. ඒ වගේම කාලගුණ අනාවැකි ගැන දැනුවත් ඉන්න එකත් වැදගත් නේද? අනිවාර්යෙන්ම දේශීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දෙන අනතුරු ඇඟවීම් උපදෙස් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. එතකොට අපිට කලබල නැතුව ඉක්මනට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සූදානම කියන්නේ භෞතිකව විතරක් නෙවෙයි තොරතුරු මට්ටමෙනුත් සූදානම්ව ඉන්න එක. එහෙනම් අද අපි කතා බහ කරපු කාරණාවලින් පැහැදිලි අධික වර්ෂාවට මුහුණ දෙද්දී හොඳම ආරක්ෂාව තමයි කලින්ම සූදානම් වෙන එක. ඒ වගේම නිවස හරියට නඩත්තු කරන එක. මේ වගේ සරල පියවර අනුගමනය කරන එකෙන් ලොකු හානි ගොඩක් වියදම් ගොඩක් වළක්ව ගන්න පුළුවන්. ඔව් අපි මේ කතා කළේ නිවස භෞතිකව ආරක්ෂා කරගන්න විදිහ ගැන. නමුත් මම අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතිරි කරන්නම්. ඒ මොකක්ද? ඒ තමයි තොරතුරුමය සූදානම ගැන. උදාහරණයක් විදියට හිතන්න ලොකු හානියක් වුණොත් රක්ෂණයක් ඉල්ලන්න ඕන කරන ලිය කියවිලි, ගෙදර තියෙන වටිනා බඩුවල ෆොටෝස්. මේවයි ඩිජිටල් පිටපත් ආරක්ෂිත තැනක තියෙනවද? ඒ කියන්නේ ක්ලවුඩ් ස්ටෝරේජ් එකක වගේ. හරියටම. ඒකත් මේ සූදානමේම තවත් එක පැත්තක්. ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.